ඒ නිසා මේ පාලකයන් හැම වෙලාවෙම මොකද කරන්නේ? මේ පාලකයන් හැම වෙලාවෙම තමන්ගේ අසාර්ථකත්වය වසා ගැනීම සඳහා මේ ආගම උපයෝග කරගන්න. ඒගොල්ලන්ගේ ජීවිතය ආගමිකද මම අහන්නේ. අපි බලන්න ඕනේ ඒක. හරිද? අඩුම තරමේ සෑම බෞද්ධ ගිහියෙක්ම පිළිපැදිය යුතු මූලික කරුණු පහක් තියෙනවා. මොකද්ද? පන්සිල් පද පහ. මේක පාලකෙක් යන පන්සිල් පද පහ රකින්නවද දෙගෙන මල් වට්ටිය අරගෙන එයි. අර බෞද්ධ ජනතාව තුළ සර්දාවක් තිබෙනවා. ඒ සර්දාව මොකද කරන්නේ? තමන්ගේ මල් වට්ටිය පෙන්නලා සුදු ඇඳුම පෙන්නලා නේද ලයිව් බනහලා පිරිත් නූල් ගණනාවක් අතේ ඔතාගෙන පෙන්නනවා. මොකද්ද? මම සදහවත් බෞද්ධයෙක්. මම බෞද්ධ ජනතාවගේ මොකද ආරක්ෂකයෙක්. හැබැයි ආගම කියන්නේ පොදු දෙයක්. ඒ ආගම දළදා වහන්සේ ශ්‍රී මහා බෝධිය මේ රටේ පොදු බෞද්ධ ජනතාවට අයිති දෙයක්. ඒක දේශපාලන පක්ෂයකට අයිති දෙයක් නෙවෙයි. අපි තවදුරටත් ඒ නිසා දළදා මාලිගාව මම උපයෝග කරගන්නේ මගේ ඡන්ද ව්‍යාපාරයට. ඒක තමයි දළදා උන්වහන්සේට දෙන්න පුළුවන් දළදා වහන්සේට දෙන්න පුළුවන් උත්තරීතරම ගෞරවය. හරි. බොහොම ස්තුතියි. මම අවසන් කරනවා. දළදා කරඬුව මම වඳින්න යන්නේ නැහැ. හරිද? මාධ්‍ය අරගෙන. මම ශ්‍රී මහා බෝධින් වහන්සේ වඳින්න යන්නේ මාලිග මේ මාධ්‍ය අරගෙන. එයි. එයා අපේ රටේ බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩනවා. ඒ පොදු ජනතාවගේ මුදුන් මල් කඩ. ඒක මහින්දගේ ඒ කියන්නේ පොදු ජන පෙරමුණේ පොහොට්ටේ මුදුන් මල් කඩ හෝ සජිත්ගේ මුදුන් මල් කඩ නෙවෙයි. හරිද? ඒක පොදු ජනයාගේ මුදුන් මල් කඩ. බෞද්ධ ජනයාගේ. ඒක දේශපාලනෙන් අපහරණය වෙන්න දෙන්න ඕනේ. ඒ නිසා ඔය හැම දිනාට වඩා අපි ධාර්මික. ඔබට ලැබුණද සුබ පැතුම් පතක්? ඔබට ලැබුණද රෝස මලක්? ඔබට ලැබුණද මල් කලඹක්? අදුම තරමේ ටොපියක්වත්? තව පොය අතකින් අපි හැමෝගෙම ඔළුවේ තියෙන ඔටුන්නක් මතක තියාගන්න. තව පොය අතකින් අපි හැමෝගෙම ඔළුවේ තියෙන ඔටුන්නක් මතක තියාගන්න. ශ්‍රම දානයක් කරමු කීකේ ඉඳලා එකපාරට භූමි දානයක් කරලා තියෙනවා දැක්කාම ලංකාවේ පළවෙනි වතාවට කොළඹ ගෝල් පේස් පිට්ටන ඉදිරිපිට අක්කර 575 සුවල් ප්‍රමාණයක් මේ කල්පනා කළා බලන්න. අක්කර 575 චීනට ගොඩ කරලා චීන දූපතක් හදන්න දුන්නා. අක්කර 575 අපේ රටේ කුඹුරක් ගොඩ කරන්න නීතියක් තියෙනවා. අපේ රටේ මඩ වගුරක් ගොඩ කරන්න නීතියක් තිබෙනවා. අපේ රටේ මුහුද ගොඩ කරන්න නීතියක් නැහැ. පළමුවෙන්ම අපේ රටේ මුහුද ගොඩ කරනවා නම් නීතියක් හදාගන්න ඕන. පරිසර වාර්තාවක් හැදුවේ. අක්කර 575 ගොඩට එන්න අඩුම තරමේ පතුල අක්කර 1000ක්වත් තියෙන්න ඕන. පතුල අක්කර 1000ක් පිරෙව්වොත් තමයි 575 ගොඩ වෙන්නේ මුහුදේ. ගල් විතරක් මට ඉංජිනේරු මහත්තයෙක් කිව්වා. ගල් විතරක් ඕන කියුබ් කෝටි 12. ගල් කියුබ් කෝටි 12. කෝටි දෙකයි හොයාගෙන තියෙන්නේ. ගල් කඩන්නේ කොහෙන්ද කියලා බලලා නැහැ. පෙරේද කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්ත කියලා කිව්වා රාජ්‍ය සේනාරත්න මේ ව්‍යාපෘත ඉස්සරහට එහෙමම කරගෙන යන්න. ඕකට නෙවෙයි රාජපක්ෂ පරාද කරන්නේ. ඕකට නෙවෙයි රනිල්ලට මෛත්‍රී මහත්තයලට බලය දුන්නේ. මහමූද ගොඩ කිරීම නතර කළ යුතුයි. නතර කිරීම සඳහා අවශ්‍ය බලපෑම ඉදිරියට ගෙන යාම ජනතා විමුක්ති පෙරමුණ සිදු කරනවා. ඉදිරි ව්‍යවස්ථා සංශෝධනවලට විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සහාය ලබා ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ගද මෙහිදී විවේචනය කෙරුණා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ අතරේකලකම් කෙනෙක් චක්‍ර ලේඛනයක් ගහලා පෙරදිච්ච යමතුරුන්ට ජීප් එකකුයි කැබ් එකකුයි තෙල් දෙනවලු දුවන්න. දින 100ක් තමන්ගේ අතින් තෙල් ගහගෙන දුවන්න බැරි ආදී. රට පාලනය කරන්න. දින 100ට ඉන්නත් බෑ. අපිත් മന്ത്രിනේ අප්පා. ජීප් දුන්නා. කැබ් එක දුන්නා. තෙල් දුන්නද? රියදුරු දුන්නද? දුන්නත් ගන්නෙත් නෑ. මහජනයාගේ ධනෙ නාස්ති කරන්න. ඕක දුන්නොත් තමයි 3න් 2ට අත උස්ස ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අත උස්සන්නේ. මොකද පාර්ලිමේන්තුවේ අර ව්‍යවස්ථාවේ සංශෝධන ටිකට 3න් 2 ඕන. පගාවට වැඩ ගන්න වෙලා තියෙනවා. අන්න වෙන්නේ. එහෙම පාර්ලිමේන්තුව මේ හැදිලා තියෙනවා. හැබැයි දැන් කියන්න අපිට අධිවේගී මාර්ගයත් එක්ක කිසි දඟරයක් ගොඩනගලා තිබෙනවා. කිසි නිෂ්පාදන ආයතනයක් ගොඩනගලා තිබෙනවා. දැන් අධිවේගී මාර්ගයේ මහා පස්කන්ධක් වගේ තියෙනවා. අර චීන මහා ප්‍රාකාරය වගේ මේ පැත්තේ ජනතාව ඒ පැත්තට බෙදලා මේ දෙපැත්ත ජනතාව බෙදලා නේද? මේ පැත්තෙන් වතුර ඒ පැත්තට යන්නේ, මේ පැත්තේ වතුර මේ පැත්තට එන්නේ නේ. අර ගෙදර බල්ලට මේ ගෙදරට එන්න බෑ. අඩුත් ගන්න බල්ලවත් ගෙවෙන් ගෙට පැන්න ඒකවත් පයින්න බෑ. අර මේ විදිහට බෙදලා තියෙනවා. හරිද? එතකොට දැන් පාර ගිහිල්ලා බලන්න එක කර්මාන්තශාලාවක් නේ. කට්ටියට ඉන්න අපේ රට මාර ලස්සනයි කියලා ඉතින් කියනකොට ඉතින් ඒ ඔක්කොම පේන්නේ කඳු ගැට වෙල්ලි ආයවල්. හරිද? මම මේ ළඟදී අපි සහෝදරයෙක් කෙනෙකුට මේ හරි ලස්සනයි මේ. ඇයි වෙල් පේන්නේ කඳු පේන්නේ මොකුත් නැහැ. හැබැයි අපි අධිවේගී මාර්ගයත් එක්ක සම්බන්ධ වෙච්ච දේ සම්බන්ධ වෙච්ච කිසි දෙයක් වෙලා නැහැ.
ඒ නිසා ඒකට යොදවන ලද බිලියන 75ක මුදල කෝටි 7500ක මුදල ප්‍රතිලාභයක් වට පත් වෙන්නේ. ඒ අධිවේගී මාර්ගයෙන් අවුරුද්දකට ලබන පාඩුව මිලියන 550. අපි හිතුවේ පාර හැදුවා ඔහෙ ඇති කියලා. අපි හිතුවේ පාර හැදුවා ඇතිනේ දෙක. අයනවා එනවා ඔය පස් කන්දරි මොකක් හරි කමක් නැහැ ඉඳී කියලා. හැබැයි මේක තියෙන්න පාඩු. දැන් මොකද කරන්නේ? දැන් මේක කඩන්නත් බෑ කාටවත් දෙන්නත් බෑ ගන්නෙත් නෑ යන්නෙත්